වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ජනතාවට අමතර ආදායමක් උපයා ගැනීම අරමුණු කරගනිමින් හා රටට විදේශ විනිමය ගෙන ඒමේ බලාපොරොත්තුව ඇතිව ආරම්භ කරන ලද ව්‍යාපෘති අතර රොසෙල්ලා ව්‍යාපෘතියට හිමිවන්නේ ඉන් සුවිශේෂී ස්ථානයකි. මේ අපිට දක්නට ලැබෙන්නේ පැල සිටුවා රොසෙල්ලා පැල සිටුවා දවස් සතියක් වගේ ගත වුණාට පස්සේ වගාවක දර්ශනයක්. මෙහිදී පැකට්වල පැල කරගන්නා ලද බීජ අපි ශේෂ්ත්‍රයේ ඉන්දනවා. සාමාන්‍යයෙන් අපි අඩි 3න් 3ට වගේ පැල ඉඳා ගැනීම බොහොම ඵලදායී කියලා අපි දැකලා තියෙනවා. විශේෂයෙන්ම පුංචි අඩියේ වලක් වගේ කපාගෙන ඒට කොම්පොස් පොහොර පුරවා ගැනීම, ඒ වගේම දහයි අඟුරුත් සමග මික්ස් කිරීම ඉතාමත් වැදගත්. මොකද දිලීර වැනි ලෙඩ රෝග වලට ඔරොත්තු දීමේ හැකියාවක් තියෙනවා දහයි අඟුරු වලට. ටිකක් පැල ආසන්නයෙන් සිටුවා ගැනීම වාසිදායකයි. මොකද පළදරන කාලෙට ටිකක් ගහ වැටෙන්න බලනවා. දැන් මේ තියෙන්නේ සාමාන්‍යයෙන් බීජ කියන්නේ අස්වැන්න නෙලා ගන්න අවදියේ පැල ටිකක් ආසන්නයේ ටිකක් සරුවට හැරිච්ච වගාවක්. ස්කස් වගාව දැන් ගොඩක් අයට කරන්න පුළුවන් වගාවක්. මේකෙන් අපි ඉඳලා පැල හිටවලා මාස 2කමාරක් විතර වෙනකොට අපිට ඒකේ ඵලදාව ගන්න පුළුවන්. ඒ වගේ මේ මාස 2කමාරෙන් විතර පටන් ගත්තට පස්සේ මාස 4කමාරක් විතර වෙනකම්ම අපිට ඒකේ ඵලදාව ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ මේ කියන්නේ සතියකට සැරයක් වගේ තමයි අපිට මේ රොසෙල්ලා කඩන්න පුළුවන් වෙන්නේ. ඒ අපි ඒ රොසෙල්ලා මේ ගෙඩිය කඩලා ඒකේ තියෙන මේ පිට තියෙන මෙන්න මේ වගේ මේ කොටස තමයි අපි විජලනයකට ලක් කරන්නේ. අපි ඒක ගෙනihin දෙනවා. අපේ ගමේ තියෙනවා විජලන මධ්‍යස්ථානයක්. ඕමාර කියන ගමේ තියෙනවා. එතෙන්ට ගෙනහිලා දුන්නට පස්සේ එයාලා විජලනය කරලා ඒක යවනවා. මේ කියන්නේ මේකට ලෝකේ වගේම ලංකාවෙත් ලොකු ඉල්ලුමක් තියෙනවා. අපි ඒ වගේ කියන්නේ ඒවා අමුවෙන් අපිට දුන්නට පස්සේ අමු කිලෝයකට රුපියල් 400ක වගේ මුදලක් අපිට ලැබෙනවා. මේ හිබිස්කස් ශාකේ මේ යටි ඉඳලාම මේ ගෙඩි හට ගන්නවා. ඒවා ඒ කියන්නේ ඇත්තටම අපිට ගෙවත්තේ මේ ලස්සනට වගා කරන ශාකයක් විදිහට වගා කරන්නත් පුළුවන්. ඒ කියන්නේ මල් හටගෙන ඒකින් තමයි ගෙඩිය හටගන්නේ. මල් හැදුනාම ගෙවත්තේ ලස්සන වගාවක් විදිහට දිස් වෙනවා. හැමෝටම වගේ වගා කරන්නත් පුළුවන්. මම මේ හිබිස්කස් ශාකේ සාමාන්‍යයෙන් වගා කරලා තියෙන පර්චස් 20ක වගේ ප්‍රමාණයක. ඒකින් මට මාසයට සාමාන්‍යයෙන් කිලෝ 100ක විතර ප්‍රමාණයක් දෙන්න පුළුවන්. එතකොට ඉතින් මට 40000ක වගේ මුදලක් ඒකින් ලැබෙනවා මාසෙකට. හිබිස්කස් ශාකයෙන් මම දවසට ගත කරන්න වෙන්නේ මේ වෙනුවෙන් පොඩි කාලය. ඒ නිසා මට ගෙදර දොරේ වැඩ කටයුතු ටික කරගන්න නිදහස තියෙනවා. ළමයි එක්ක ඉන්න නිදහස තියෙනවා. ළමයින්ගේ වැඩ කටයුතු කරගන්නත් පුළුවන් මේ වගාව කරන ගමන්. ඒ වගේම තමයි මට මේකෙන් ලැබෙන ආදායමෙන් දරුවන්ට අධ්‍යාපන කටයුතු වලට, ගෙදර දොරේ වැඩ කටයුතු වලට ලොකු සහනයක් වෙනවා. ලංකාවේ ඕනෑම ප්‍රදේශයක වගාව කරන්න පුළුවන්. ඒ වගේම කාන්තාවන්ට හරි පහසුයි. මල් පෝච්චික වුණත් මේ පැලේ හිටවන්න පුළුවන්. ඒ වගේම විජලන මධ්‍යස්ථානයෙන් මේව දුන්නාම ලබා ගන්නවා. ඒ නිසා මම හැමෝම කියන්නේ ඉල්ලනවා පුළුවන් හැමෝම මේ වගාව කරන්න කියලා. අතු බෙදිලා තමයි මේක එන්නේ. ඒක අපි කිව්වේ අඩි 3න් 3ට වගේ සිටුවා ගැනීම හොඳයි. මොකද මේකේ අතු බෙදිලා තමයි උඩට එන්නේ. දැන් ආසන්නයේ තියෙන පුංචි ගෙඩි තියෙනවා. රොසෙල්ලා ගෙඩි හැදිලා දැන් මාසයක් විතර වගේ ගත වෙලා තියෙනවා. මෙහිදී අපි අර ආසන්නයෙන් හොඳට භූමිය සුද්ධ කරගෙන තියෙනවා. ඕගනික් වගාවක් විදියට යන නිසා මේ වගාව හොඳට අස්වැන්න ගන්න පුළුවන් වගාවක්. මේක රෝස් පැහැති මලක් තමයි තියෙන්නේ. මේ තියෙන්නේ සරුවට වැවෙච්ච වගාවක දර්ශනයක්. දැන් අස්වැන්න නෙලන කාලේ ඇවිල්ලා බලන්න මුල ඉඳලාම ගහේ මුල ඉඳලාම අගට එනකන් ඵල දරලා තියෙනවා. මෙන්න මේ ඵලය තමයි අපි ගන්නේ ඇට ඉවත් කරලා මැද තියෙන ගෙඩිය වගේ ඇට ඉවත් කරලා විජලනයේ සඳහා. මෙහිදී අපි ටිකක් පැහුනට පස්සේ තමයි අර ඇටේ මැද තියෙන ගෙඩිය වැනි කොටස කොළ පාට ගතියට හැරුණට පස්සේ අපි අස්වැන්න නෙලා ගන්නවා. සාමාන්‍යයෙන් රොසෙල්ලා ගහකින් මාස 2කමාරක් 3ක් වගේ
කාලයක් අස්වැන්න ගන්න පුළුවන්. මේක තද කොකාකෝල වගේ පැහැති ලස්සන ගෙඩියක් එන්නේ. මේක ටිකක් මෝරණ ගතිය කාලට වෙනකොට බර එනවා, ලස්සන පාටක් එනවා. මේකෙන් තමයි අපි බීම හැදුවම තද රතු පාට පුංචි ඇඹුල් රසයක් ඇති ප්‍රණීත බීමක් බවට පත් වෙන්නේ. ඇත්තටම පර්චස් 20ක වගේ ප්‍රදේශයකින් ලක්ෂ 3ක් 4ක් වගේ මාස 3කට ගණපු ගොවීන් අපිට හමු වුණා. අස්වැන්න කාලය මාස 3.5ක් විතර වෙනවා. ඊට පස්සේ ගහේ පළදාව අඩු වෙලා ගහ අභාවයට යනවා. ඒ වෙනකොට අපි නැවතත් වෙනත් ආසන්න භූමියක මාරුවෙන් මාරුවට වගාව කරගෙන යන්න පුළුවන්. ඒ විදිහට වර්ෂේ පුරාම මේ වගාව අපිට කරගෙන යන්නට හැකියාව තියෙනවා. අපි කිසිම මේ භූමියට කිසිම કૃත්‍රිම පොහොරක් දැම්මේ නැහැ. ඕගනික් කාබනික පොහොර සහ දහය අඟුරු පමණයි යෙදුවේ. නමුත් සාමාන්‍ය පුද්ගලයෙක්ගේ උසට වඩා උසට හැදෙනවා. අර මම කියපු ආකාරයට මෙන්න මේ විදිහට අර මැද ගෙඩිය අයින් කරන්න ඕන. ඒක අයින් කළා තමයි විජලනය සඳහා යොදාගන්නේ. අර වටේ තියෙන පොත්ත වැනි කොටස තමයි අපි විජලනය කරලා අපනයනය සඳහා යොදාගන්නේ. විශේෂයෙන්ම අස්වැන්න නෙලීම සතියකට දවස් 2ක් විතර කරන්න පුළුවන්. දැන් මෙන්න මේ ආකාරයට විජලන මධ්‍යස්ථානට ලැබිච්ච රොසෙල්ලා පෙති නැත්නම් අස්වැන්න අපි යොදා ගන්නවා. අපි කියන්න ඕන දෙයක් තමයි ඉතාමත් සෞඛ්‍ය ආරක්ෂිතව මේ වැඩ හැම මොහොතකම කරන්න ඕන. විශේෂයෙන් කෙස් ගස් කෘමීන් වැටෙන්න පුළුවන්. ඒක නිසා අපි අත්වැසුම් ඊට පස්සේ ඔළුවට ඒ අවශ්‍ය ආරක්ෂිත උපක්‍රම යොදා ගැනීම ඉතාමත් වටිනවා. මොකද අපේ විජලන මධ්‍යස්ථානයේ GMP ගනිපු ආයතනයක්. එහි අසෞඛ්‍ය ආරක්ෂිත බව නිරන්තරයෙන් අපි නඩත්තු කරගෙන යනු ලබනවා. ක්‍රියාවලියේදී මේ රොසෙල්ලා ගෙනාවට පස්සේ කිරලා ඒ ටික කරලා මැෂින් එකට මේ මැෂින් එකට දානවා. මැෂින් එකේදී පැය 6ක් වගේ කාලයක් ගත වෙනවා ඒ රොසෙල්ලා වේලෙන්න. අපි වරින් වර මේ වේලිලා එහෙම බලලා කලවම් කරලා ඒව කරනවා. මේ පැය 6 ඇතුළත. මේ තියෙන විජලනය වුණාට පස්සේ රොසෙල්ලා වල දර්ශනය ටිකක් දුඹුරු පැහැයට හැරිලා තියෙනවා. දැන් මේක ටිකක් තද ගතියක් තියෙනවා. දැන් මේ ඉතාමත් සෞඛ්‍ය ආරක්ෂිතව මළු වලට අසුරන්න ඕන. මෙන්න මේ ආකාරයට අපේ මධ්‍යස්ථානයේ විවිධ මල් වර්ග, ධාන්‍ය වර්ග, ඊළඟට විවිධ ආහාර වර්ග, දෙල්, කොස්, රොසෙල්ලා ඒ වගේ බොහෝ දේවල් අපි විජලනය කරලා විදේශ වෙළඳපොළට ඉදිරිපත් කරනවා. අපිට ගෝවින් ගෙනල්ලා දෙන අමු රොසෙල්ලා මාල ඩ්‍රයර් මැෂින් එකට දාලා වේලුවට පස්සේ මේ විදිහට තමයි එන්නේ. දැන් මේ වේලිලා තියෙන හොඳට ඊට පස්සේ අපි අපනයනය සඳහා මේ මාල අලෙවි කරනවා. පැයක විජලන කටයුත්තෙන් පස්සේදී අපි මේ නැවතත් පරීක්ෂා කිරීම කටයුතු කරලා අපනයන තත්ත්වයට සුදුසු රොසෙල්ලා තෝරගෙන අපි ඒවා මේ පැකින් කරලා අපි අපනයනට මේ අපේ කරුවන් විතර මේ මුදාහරින් තමයි සිද්ධ කරන්නේ අවසානයේ.